නෝනාවරුනි මහත්තුරුනි මූ අද කරන්න යන්නේ ෆුල් අයන් නාමර සහ ෆුල් අයන් ටූල්ස් හදාගන්න එක. ඉතින් මේක මුට කරන්න පුළුවන් වැඩක්ද බැරි වැඩක්ද කියලා වීඩියෝ එකෙන්ම බලන්න. යාළුවනේ ඉතින් අද අපි ඇවිල්ලා තින්නේ අපේ සර්වයිවල් සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එකට. අද අපි කරන්න යන්නේ ෆුල් අයන් නාමර සහ අයන් ටූල්ස් වලට යන එක. ඉතින් මම කලින් එපිසෝඩ් එකක් දැම්මා ඒක දාලා ආයෙමත් ඩිලීට් කරා. මොකද ඒක විනාඩි 4ක් වගේ. මොකද මම ඒක తాවකාලිකව දාන්න හිතුවේ. මට පොඩ්ඩක් සනීප නැති වෙලා තිබුණා. ඉතින් ඒක නිසා තමයි ඒක කරන්න හිතුවේ. කොහොම හරි දැන් කමන්නේ. දැන් මේ එපිසෝඩ් එක ටිකක් දිග එපිසෝඩ් එකක්. අපි කේවින් යනවා මේකේ. ගිහිල්ලා තමයි කොහොමත් අයන් නාමරස් හදාගන්නේ. එහෙනම් එපිසෝඩ් එක ඔයගොල්ලෝ දිගටම බලන්න. ඔයාලට පේනවා ඇති මම තෝරගත්ත කේව් එක. මේක ගැන කිව්වොත් එහෙනම් මේක අපාය දක්වා යන දොරටුවක් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට මට කෑමක් නැහැ දැන්. අපි මොකද කරන්න කියලා මට දැන් හිතා ගන්නත් බෑ. කොහොම හරි අයන් ටිකක් හොයාගෙන එළියට එන්න තමයි කල්පනාව. ඉතින් අපි ලයිට් අප් කරගත්තත් කිසිම වැඩක් නැහැ. සත්තු නම් ඉන්නවා මහා කරුමක්කාරයෝ. හරිනේ. තා පොඩ්ඩෙන් මුට්ට වැඩේ දෙන්න කියලා මට වැඩේ වෙනවා. කොහොම හරි මූ මරාගමු. මම්මට හුඩු. අඩ. දැක්කනේ හાર્ඩ් දෙකෙන් ඉවර උනේ. ඔව් අපි හાર્ඩ් දෙකෙන් තමයි නම් ඉතුරු උනේ. දැන් ඉතින් මේ තියෙන අයන් ටික ගලවගමු. යකෝ මෙතන මෙච්චර අයන් තියෙන විදියක් නැහනේ. මං හිතන්නේ මෙතන මේ අයන් කොහොමද මෙතන තිබ්බේ කියලා මං වක්වත් දන්නේ නැහැ. ඔයගොල්ලෝ දැක්කනේ මට ක්‍රියේටිව් යන්න වෙලාවකුත් නැහැ. මම වැටෙද්දිම තමයි ඔයගොල්ලෝ වැටෙද්දිත් දකින්න ඇති අයන් ටික තිබුණා. ඒකින්ද මේ බොරුවට එක එකව කියලා දාන්න නම් හදන්න එපා. මොකද ඇත්තටම මේ මෙතන තිබ්බ අයන් ටිකක් මටත් ඒ වෙලේ හිතා ගන්න බැරුණා. ඔයගොල්ලන්ට තව දෙයක් කියන්නම්. මේ අපේ අප්ඩේට් එක ඒ කියන්නේ මේ ලොකු අප්ඩේට් එකක් ආන 26.1 ඔහොම සීන්නේ. ඒකෙදි හැමතැනම අයන් වැඩි කරලා තිනවා කේව් වල එහෙම. මේ හරි මට මාව පොඩ්ඩක් ලැග්ගලා FPS වලට කෙලම වෙලා තිබුණේ. මෙතනින් මට කොහොම හරි අයන් බරට හම්බුණා. මේ කේව් එක නම් ඩීප් සෙට් ලෙවල් එකට වෙනකම්ම තියෙනවා. ක්‍රීපර් හදෙක් ඉන්නවා. උන් තමයි මාර වදයක්. පිපුරවද පොර පේන්න නැහැ. ඔන්න විච් කෙනෙක් ඉන්නවා. හුටා ටක් ගාලා මෙතනින් එහෙනම් පැනගෙන හම්බ වෙමු. ඔන්න ඉතින් තව අයන් තියෙන තැනකට ආවා අපි. මේ අයන් ටිකත් අපි ගලවගමු. මොකද අයන් කියන්නේ කොච්චරම අයින් කරත් නැති වෙන දෙයක්. මොකද අපිට මේ බෙඩ් රොක් ඉන්න හින්දා අයන් ෆාම් වැඩ කරන්නේ නැහැ. මේත් අයන් තියෙනවා. මෙතනින් යට නම් ගියොත් එහෙම අපිට ඩයමන්ඩ්ත් සමහර විට හොයාගන්න පුළුවන් වෙයි. අපි මේ අයන් ටික කඩාගමු. යට යන්න නම් අදහසක් තියෙනවා. කොයිකටත් ගිහිල්ලා බලමු. ලැග් එකක් යනවා මේ දවස්වල සිග්නල් ආවොත්. මොකද වහින හින්දා කෙලම වෙලා තියෙන්නේ. මෙතනින් පහළට නම් යන්න අපිට ලොකු දෙයක් හම්බුන්නේ නැහැ. කොපර් තමයි හම්බුනේ. අපිට මම කිව්වනේ කලින් දැන් කොපර් නම් තියෙන ස්ටැක් එකකට කිට්ටු වෙන්න අපිට తాවකාලික ටූල්ස් හදාගන්න නම් මේ කොපර් ටික වැදගත් වෙනවා. මොකද අයන්ම හැමතිස්සෙම හොය ඉන්න ගියොත් කෙල වෙනවා. මේ කේව් වලට හැමතිස්සෙම එන්න වෙනවා. කොපර් ටික වැදගත්. ඒක නිසා අපි කොපර් ටිකත් මයින් කරගමු. දැන් ගාන්න මිස්ටේක් එකක් වුණා ඔන්න. අපි යටට යනෝද කියලා මම මේ බැලුවේ. මට කෑමක් නැහැ. ඒකයි ප්‍රශ්නේ. අතන ගෝල් තියෙනවා. මොකද මට දවස් 5කින් 6කින් වීඩියෝ එකක් දාන්න බැරුණා. මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ අරක දාලා දවස් 5ක් 6ක් ගිහලා. පොඩි කේස් එකක් තියෙනවා. මේ මම මේ වොයිස් එක දෙන්නේ පොඩ්ඩක් පස්සේනේ. ඒ කියන්නේ වීඩියෝ එක රෙකෝඩ් කරලා ගේම් ප්ලේ එක ඊට පස්සේ තමයි වොයිස් එක දෙන්නේ. එතකොට මේ දැන් මගේ කලින් මම දැන් ගේ හදන වීඩියෝ එක මේක රෙකෝඩ් කරද්දි රෙකෝඩ් කරා. ඒක රෙකෝඩ් වෙලා නැහැ. ඒක හින්දා ඒක අපිට කෙලින්ම යන්න වෙනවා අනිත් එපිසෝඩ් එකට. දැන් වර්ල්ඩ් එක පටන් අරන් දවස් බාර ගානක් ගිහිල්ලා තියෙන්නේ. මේ එපිසෝඩ් එකේ දවස් 3යි. දැන් ඔයගලන්ට
දැන් පේන විදියට නම් මෙතන ලාවක් තියෙනවා මේ අපි මෙතනින් එහාට නම් ඩයමන්ඩ් හම්බෙන්නත් ඉඩ තියෙයි. ඕගොල්ලන්ට දැන් ඉතින් ඩයමන්ඩ් හම්බුණත් අපිට කඩා ගන්න බෑ. මොකද අයන් පිකැක්ස් යන්නේ නැති හින්දා. ඒක නිසා අපිට ඩයමන්ඩ් හම්බුණත් ආයේ එතන ලයිට් අප් කරලා උඩට යන්න සිද්ධ වෙනවා. නැත්තම් එහෙම මෙන්න තියෙනවා යාළුවනේ ඔයගලන්ට මම කිව්ව විදිහටම ඩයමන්ඩ්. මේ ඩයමන්ඩ් කඩන්න අපිට ස්ටෝන් පිකැක්ස් එන්න බෑනේ. අයන් පිකැක්ස් එකක් ඕන වෙන හින්දා දැන් ආයෙමත් අපිට උඩට යන්න වෙනවා. මේ ටික මයින් කරගන්න. අපි උඩට ගිහිල්ලා ආයේ එමු එහෙනම්. ඕගොල්ලන්ට පේනවා ඇති මගේ ගාව දැනට තියෙන බඩු ටික අයන් නම් ඇති වෙනකන් තියෙනවා. දැන් එහෙනම් අපි උඩට ගිහිල්ලා ආයේ එමු. අපි උඩට නම් ආවා. දැන් අපිට තියෙන්නේ අපේ අයන් ටික ස්මෙල්ට් කරගෙන පිකැක්ස් එකකුයි ආමර් ටිකත් හදාගෙන ගියොත් එහෙම හොඳයි. මොකද අපිට දැන් චෙස්ට් ප්ලේට් එකක් දැනනවත් තියෙනවා. එතකොට අපිට ටූල්ස් ටිකත් ඔක්කොටම ඇති වෙන්නේ ඉතින් කොහොමත් තියෙනවා අපි ගාව අයන්. ෂීල්ඩ් එකයි අපිට ඕන වෙන දේවල් වෝටර් බකට් එකයි හදාගෙන ගියොත් අපිට ආරක්ෂාව වැඩි. ඒක නිසා අපි මේ අයන් ටික ස්මෙල්ට් කරගෙන අපිට ඕන කරන බඩු ටික හදාගමු. අයන් පිකැක්ස් එකක් හදාගමු මේ විදියට. ෂීල්ඩ් එකකුත් හදාගමු මෙන්න මේ විදියට. වෝටර් බකට් එකකුත් හදාගමු. දැන් තියෙන්නේ නම් අපිට ආමර් ටිකයි ටූල් ටිකයි හදාගන්න. ෂීල්ඩ් එක දාගමු. වෝටර් බකට් එකට වතුර එකක් පුරවගෙන එන්නත් ඕන. අපි අයන් ටික ස්මෙල්ට් වෙලා 3ක් තියෙනවා. දැන් ඔක්කොම 4යි. තව මොකක් හරි හදන්න පුළුවන්. අපි ඊට කලින් විලේජර්ස් ලගේ ලිඳෙන් වතුර ටිකක් පුරවගෙන එමු. හරි ඔන්න ලිඳෙන් නම් වතුර ටිකක් පුරවගත්තා. දැන් අපිට තියෙන්නේ අයන් ආමර් ටික හදාගන්න. එතකොට අද එපිසෝඩ් එකේ ගෝල් එක නම් ඉවරයි. අයන් ආමර් හදාගත්ත එක. ඒත් අපිට තියෙනවා අපේ අර ඩයමන්ඩ් ටික මයින් කරගන්න. ඒ ටික මයින් කරගත්තම තමයි අද එපිසෝඩ් එක ඒ කියන්නේ එන්න එන්න තිබුණේ අයන් ආමර් හදාගෙනනේ. ඒ වුණාට අද ඩයමන්ඩ් උත් හම්බුන හින්දා ඩයමන්ඩ් ටිකත් මයින් කරන් එමු. දැන් නම් රැය වෙලා හින්දා අපි නිදාගමු. අපි එහෙනම් තාම මොනවද හදන්න පුළුවන් කියලා බලන්න කලින් අපිට කෑම ප්‍රශ්නයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති. කෑම ටිකක් එකතු කරගමු. පුච්චගෙනම යමු කෑම ටිකක්. නැත්තම් එහෙම අපිට මැරෙන්න වෙන්නේ කෑම නැතුව තමයි. මේ වීඩියෝ කෑලි ටිකේම නම් කරලා තියන්නේ මම කෑම හොයාගත්ත එක. ඒ කියන්නේ සත්තු මරපු එක. මේ ටික එච්චර වැඩ කර නෑ. මොකද මේ ටිකේ ලැග් එකකුත් ගියා පොඩි. ඔය ඔක්කොම ඉතින් වැස්ස හින්දා තමයි මාරම කර්මයක් වෙලා තිබුණේ. අයන් ලෙගින්ස් තියෙනවා. ලෙගින්සුයි හෙල්මටුයි බූට්සුයි හදාගෙන ඔන්න මේ දැන් අපි අයන් ආමර් දාගමු. ඔන්න දැන් අපේ ගෝල් එක ඉවරයි. දැන් අපි ෆුල් අයන් ආමර් ගිහිල්ලා ඉන්නේ. දැන් අපිට තියෙන්නේ අර ඩයමන්ඩ් ටික කඩාගෙන ඉන්න තමයි. දැන් අපේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙයි කියලා තමයි කලින් නම් හිතුවේ. ඒ වුණාට අපිට අර ඩයමන්ඩ් ටික කඩාගෙන ඉන්න තියෙනවා. එහෙනම් අපි ගිහිල්ලා අර ඩයමන්ඩ් ටික කඩාගෙන එමු. මං අයන් ටූල්ස් උත් හදාගත්තා. මේ දැන් ඉතින් අපිට කරන්න තියෙන්නේ බඩු ටික පිළිවෙලක් කරගෙන කෑම ටික පුච්චගෙන යන්න තමයි. මේ අපේ අර දැක්ක ඩයමන්ඩ් ටිකත් අරගෙන එන්න නැත්තම් අපරාධේ. මොකද අපිට ඩයමන්ඩ් වලින් පිකැක්ස් එකක්වත් හදාගන්න පුළුවන්. නෙදර් යන්න එහෙම ඕන වෙනවා. අපි දැනට නම් මේ කේව් එක ඒ කියන්නේ එච්චර ඩයමන්ඩ් වලින් පිරුණ කේව් එකක් නෙමෙයි. කේව් එකක් හොයාගන්න වෙනවා වෙන හොඳ මයිනින් වලට. මේ කේව් එක එච්චර වැඩක් නැහැ. දැන් නම් මම පල්ලෙහාට ඇවිල්ලා තින්නේ. අපිට තව පල්ලෙහාට යන්න තියෙන ඒ වුණාට ඩයමන්ඩ් එක හොයාගන්නත් ඕන. මතකත් නැහැ තිබුණ දැන. එහෙනම් අපි පල්ලෙහාට ගිහිල්ලා හොයාගෙනම හම්බෙමු. මොකද මේ ටිකේම තියෙන්නේ මම ඇවිදපු ටික විතරයි. වැඩක් නැහැ ටික ඔයගොල්ලෝ බලලා. කම්මැලි කම වැඩි වෙන එක විතරයි ඒකෙන් වෙන්නේ.
ඔන්න මම ඩයිමන් තිබුණ තැන්ට ආවා. අපි ඉන්නේ රින 33. ඉතින් මේ ඩයිමන් ටික මයින් කරගමු. අපිට මේ රින ගානන් වල ඒ කියන්නේ රින 58ටම යන්න ඕනේ නැහැ. පේන්න තියෙන කේව් වල එහෙම අපිට ඩයිමන් ගොඩක් බලා ගන්න පුළුවන් වෙන. ඒ කියන්නේ කළුවර ගොඩක් කළුවර ඒ වගේ හොඳ කේව් වල එහෙම ඩයිමන් තියෙනවා හැමතැනම. මේකේ ඔච්චරයි වගේ තමයි තියෙන්නේ. ඒ වුණාට අපි තව ටිකක් සර්ච් කරලා බලමු. එතකොට තව ඩයමන්ඩ් හම්බුනොත් අපිට ඒවත් මයින් කරගන්න පුළුවන්. මොකද මෙතනින් 2යිද 3යිද මතක නෑ මට. කොහොම හරි 2යි 3යි වගේ හම්බුනේ. එහෙම වුණොත් එහෙම අපිට මදි වෙන හින්දා තව ඩයමන්ඩ් හොයමු. මම පොඩ්ඩක් මේ පැත්තට ආවා. එතකොට ඔයගලන්ට පේනවා ඇති ඩයමන්ඩ් තියෙනවා. උඩ නම් ලාවා පූල් එකක් ඔයගලන්ට පේනදි ලාවා වැටෙනවා. උඩ ගැඩුවොත් එහෙම සකබුම් වෙන්න ඉඩ තියෙනවා. අපි මේ ඩයමන්ඩ් එක කඩාගමු. මෙතන කීයක් තියෙනවද දන්නේ නැහැ. බලපන් ඉතින් ලැග් එක මොනා කරන්නද? කැඩෙන්නේ නේද? හරි කැඩුනා. එහා පැත්තේ බ්ලොක් එකක් කැල්ල. එතන ඩයමන්ඩ් කීයද බලමු. 2යි තව එකක් තියෙනවා. හොඳ ලක් එකක්. එච්චරයි. හරි දැන් ඉතින් අපිට තියෙන්නේ ඩයමන්ඩ් හොයාගත්තා. තව ඩයමන්ඩ් නම් මෙතනින් එහාට මම රිසර්ච් කරන්න යන්නේ නැහැ. මොකද අපිට අද අපි අයන් නාමර හදාගත්ත එක නේ. ඩයමන්ඩ් 5ක් තියෙනවා. අද ඩයමන්ඩ් නාමර වලට යන්න ඕනෙම නැහැ. මොකද දැනට අපිට අයන් නාමර තියෙනවා. ෆුල් මෙව්ව එක තියෙනවා. දැන් මම මේ තව ඩයමන්ඩ් 5ක් විතර හෙව්වේ. නැත්තම් අපි අර ඩයමන්ඩ් 3ට නෙමෙයි 2ට කේව් එකට ආව එක වැඩක් නැති වෙනවා. එතකොට ඒකින්ද තමයි තව ඩයමන්ඩ් නම් හොයාගත්තේ. දැන් අපි උඩට යමු. රෙඩ් ස්ටෝන් තියෙනවා. අපි රෙඩ් ස්ටෝන් මයින් කරගමු. ඕන වෙයි. ගෝල්ඩ් උත් තිබුණා. ගෝල්ඩ් උත් මයින් කරගත්තා නම් තමයි හොඳ. කොහොම හරි අපි දැන් උඩට යන්න ඕන. මට පාර මතක නැතුව මේ වෙලාවෙ නම් ඉන්නේ. ඔයාලට මෙතන පේනවද මයින් ෂාෆ්ට් එකක් තියෙනවා. මට හුඩු වෙනවනේ. මට ග්‍රැවල් වැටුණා මගේ ඇඟට. මෙතන මයින් ෂාෆ්ට් එකක් තියෙනවා. අපි ඒකට යමු. චෙස්ට් එක ඒකේ චෙස්ට් එකෙන් වටින කියලා දේවල් හම්බෙන්න ඉඩ තියෙනවා. මේ වෙලාවේ හම්බෙයිද නැද්ද කියලා තමයි දන්නේ නැත්තේ. මේ පොඩක් ගණන් ගන්න බා සද්දයක් යනවා. එහා පැත්තේ වත්තේ කරන්න දෙයක් නැහැ ඉතින්. දැන් මේ මයින් ෂාෆ්ට් එකේ මේ ටික කඩාගමු. මෙතන නම් ෆ්ලින්ට් එකක් හම්බුණා අපිට. ෆ්ලින්ට් ඇන් ස්ටීල් එකක් හදන්න පුළුවන්. ඒ කියන්නේ අයනුත් තියෙන නිසා. මම මේ මයින් ෂාෆ්ට් එකේ ඇවිදලා බැලුවා. වටින්න කියන මුකුත් නම් හම්බ වුණේ නැහැ. මේක තව උඩට ඇත්තේ. මම උඩට බලන්න ගියේ නෑ. මොකද මේ පස්සේ වෙලාවක අපිට ඔක් කරගන්න පුළුවන්. දැන් අනතුරේ වැටෙන්න ඕනේ නෑනේ. උඩට තමයි යත්තේ තියෙන දෙයක්. මේකේ මේ හරිය වැඩිට වටිනමුකුත් තිබුණේ නැහැ. ඒක නිසා මං ආයේ හැරිලා ගෙදර ගිය එක තමයි කරේ. ගෝල්ඩ් නම් තියෙනවා. අපි ගෝල්ඩ් ටික මයින් කරගමු. ගෝල්ඩ් ඕනේ නම් ඉස්සරහට නෙදර් එකට ගිහිල්ලා ට්‍රේඩින් එහෙම කරද්දි පිග්ලින්ලා එක්ක අපි ගෝල්ඩ් කඩාගමු. ඩෙකරේෂන් වලටත් මාරු ගෝල්ඩ් ලස්සනට තියන්න. එහෙම අපි කඩාගමු ගෝල්ඩ්. දැන් නම් අපිට මොබ්ලගෙන් කරදරයක් නැහැ මේ කේව් එකේ. මොකද මොබ්ලා ස්පෝන් වෙන්නෙම නැති තරම්. මොකද අපි ටෝස් ගාලා හැමතැනම ලයිට් අප් කරලා තියෙන්නේ. ස්ට්‍රිප් මයිනින් නම් කරන්න ගියා. ටික වෙලාවකින් කම්මැලි හිතුණා. ඒක නිසා කිසිම වැඩක් නැහැ. අපි උඩට ආවා. උඩට ආවම කරේ ඉතින් මට හම්බෙලා තියෙන නිදාණය ගැන පොඩ්ඩක් සතුටු වුණ එක. අවුලක් නැහැ. අද මයින් එක නම් සුපිරි. ඉතින් දැන් අපිට අපේ ගෝල් සම්පූර්ණයෙන්ම ඉවරයි ගෝල් ටික. දැන් අපිට තියෙන්නේ ඊළඟ එපිසෝඩ් එකෙන් අපේ බේස් එක හදන එක. මම කිව්වනේ අපේ බේස් එක හදන වීඩියෝ එකක් නැහැ. අවුලක් නැහැ. ඒක ගැන ප්‍රශ්නයක් කරගන්න එපා. ඊළඟ එපිසෝඩ් සුපිරියක් වෙයි. බේස් එක හදන එකට වඩා සුපිරි වීඩියෝ එකක් ඊළඟට එනවා. බලාගෙන ඉන්න. එහෙනම් ඉතින් දැන් අපිට කරන්න තියෙන්නේ ඩයමන්ඩ් පිකැක්ස් එකක් හදාගන්න එක. අපි හදාගමු. අද අපේ එපිසෝඩ් එක ඉවරයි.
ඉතින් අපි ඊළඟ එපිසෝඩ් එකක් ගමු. අපි අද full අය නාමරලා tools හදලා ඩයමන්ඩ් PS එකකුත් හදාගත්තා. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකක් ගමු. subscribe කරන්න. ඔව් දැන් තවත් බලාගෙන ඉන්න නැතුව subscribe කරන්න.